බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමගින් එක්දින තරඟ 3කට සහ 20 තරඟ 3කට එක්වීම සඳහා චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සංචිතය දෙවයිනෙන් පිටත්ව ගියා. දෙරට අතර එක්දින තරඟාවලිය ලබන 20 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. එක්දින ජාත්‍යන්තර තරඟ 3 ගොඩක් වැදගත් මේ තරඟාවලියට. ඒකට හේතුව තමයි මේ තරඟ 3ෙන් ලබා ගන්න ලකුණු ගොඩක් වැදගත් වෙනවා ඊළඟ ලෝක කුසලානයට අපි සුසුකම් ලැබීමේදී. ඒ නිසා කණ්ඩායමක් හැටියට හොඳ සූදානමක් තියෙනවා මේ තරඟාවලියට. 20 ගැන ලොකු ෆෝකස් එකක් තියෙනවා මේ අවුරුද්දේ ලෝක කුසලාන එනවා. ඒ වගේම ආසියානු කුසලාන එනවා. ආසියානු තරඟාවලිය එනවා. ඒ වගේ තරඟාවලි ගොඩක් තියෙනවා 20 ෆෝමැට් එකේ. ඒ නිසා T20 තරඟ තුනත් ගොඩක් අපිට වැදගත්. මේ දිනවල මමත් ආබාධයකින් ඉන්නේ. මගේ අතේ මම 9ක් දාලා තියෙනවා. ඉතින් පළවෙනි තරඟ කීපෙදී සමහර වෙලාවට මට ක්‍රීඩා කරන්න හැකියාවක් ලැබෙයිද නැද්ද කියන එක තාම තීරණය කරන්න බෑ. නව පුහුණුකාරතුමා මගෙත් ඒ ගොඩක් කතා කරා චමරි කොහොමද තව ගොඩක් කාලයක් සෙල්ලම් කරනවාද කියලා. ඉතින් මම කිව්ව දේ තමයි මගේ ෆිට්නස් ලෙවල් එක මම ඩෙවලොප් කරගන්න ඕනේ. මට කතා කළා කිව්වා අවුරුද්දක් හෝ දෙකක් තව ක්‍රීඩා කරන්න පුළුවන් නම් ගොඩක් වැදගත් කියලා. බලමු මේ දැනට මගේ ෆෝකස් එක තියෙන්නේ මේ තරඟාවලියට. ඊට පස්සේ ලොකු කුසලාන එනවා. එතනින් පස්සේ අපි තීරණය කරමු අපි කොහොමද ඉස්සරහට යන්නේ කියලා.